ආයුබෝ වේවා. මගේ මේ පිටිපස්සෙන් පේනව නේද බොහොම මේ පහළු ගෙයක් වගේ ගෙයක්. බොහොම කැතට පේනවනේ. ඒ වුණාට මේ ගේ එක්තරා කාලයක බොහොම සුන්දර බොහොම ලස්සන ගෙයක්. මම මේ කතාව කියන්නේ ඔන්න ඔය වගේ තමයි අපේ ජීවිතෙත්. අපි අතීතයට හැරිලා බැලුවම අපේ අතීතය ගැන අපි බැලුවම ආපහු මාරම ලස්සනයි මාරම සුන්දරයි. හැබැයි දැන් මේ වෙලාවේ බැලුවම ඒ දේවල් ඔක්කොම අපි මග ඇරලා මග හැරිලා කතා බහ කරගන්න කවුරුත් නැතුව ඉස්සර අර එකතු වෙලා hina වෙච්ච hinaව දැන් ආපහු hina වෙන්න බැරුව එමෙ ඉන්නවා. කොච්චර hinaලා හිටියත් අර පොඩි දෙයක් අපිව අප්සෙට් කරනවා. පරණ මතකයන් අපිව පොඩි වෙලාවකට දුකක් ගේනවනේ. ඉතල බලමු අපි පොඩ්ඩක් ඉස්කෝලේ ගිය කාලේ ගැන හිතලා බැලුවම බලන්න ඉස්කෝලේ ගියාම පන්තියේ නිකන් ඉන්නෙම නෑනේ. ටීචර් අරු මට මේව කරා මොකක් කර එකක් කියනවනේ. ඈ ඒකට ඉස්කෝලේ යාළු වෙච්ච කාලේ ගෑනු ළමයෙක් එක්ක යාළු වෙච්ච කාලේ ඉස්කෝලේ ඇරලා ගෙදරට දුවන කාලේ මාරම ලස්සනයිනේ. මට නම් මාරම ලස්සනයි. මොකද අපි ඒ දවස්වල ඉස්කෝලේ ඇරලා මමයි මගේ නංගී තමයි ඉස්කෝලේ යන්නේ. ඉස්කෝලේ යනකොට කොහොමත් අට පැනලා දැන් නැගිටලා යන්න කම්මැලි. අට පැනලා ඉස්කෝලේ ඇතුලෙන් ගාථා කියනවා. අපි ගේට්ටු ගාව ඉන්න ඕනේ එතකන්. ඒක තමයි අපිට දඬුවම. ඇතුළු වෙන්න බෑ ගාථාව කියලා ඉවරනකන් එළියේ ඉන්න ඕනේ. ඊට පස්සේ පන්තියේ ශිෂ්‍ය නායකයා ගිහිල්ලා ප්‍රින්සිපල්ට කියලා සර් මෙයා අද පරක්කුවේ කියලා එයා අවසර දුන්නොත් තමයි අපි ඇතුළට ගන්න. හරිද? ඊට පස්සේ ඔය පීරියඩ් දෙකක් තුනක් ඉගෙනගෙන ඉන්ට්‍රෝ එක දෙනවා. ඉන්ට්‍රෝ එක දුන්න ගමම මොකද කරන්නේ? බැට් එකයි බෝලේ අතට ගන්නවා. තව කාවලේ සෙට් කරගන්නවා. ඉන්ට්‍රෝ වෙලා ඉවරත් වෙලා නිදාස් ඉන්න වෙලාව ඉවර වෙලත් ආපහු අපි සෙල්ලම් කරනවා. ප්‍රින්සිපල් අර ටීචර් හරි කෝට් වේවල අරගෙන පස්සෙන් පන්නගෙන එනකම් ඔය සෙල්ලම් කරන දැන් වෙලාව කීයද පන්තියට බලයන් කියන වෙලාවට තමයි අපි එතනට යන්නේ. ඊට පස්සේ තව දෙයක් තමයි 6 පන්තියේ මගේ කෑල්ලේ ඉන්නවා මේ අරුඹට ටෝක් කරද මං කාවල් කෙල්ලෙක් එක සෙට් වෙලා ඉන්නවනම් ඒ කෙල්ල ලයින් දානවනම් වෙන ඔල්ලේ කේ කෙල්ල දිහා බැලුවම පස්සේ මගේ යාළුවෙක් කියලා මට කියනවා අන්න උඹේ කෑල්ලට අර ටෝක් කරනවා කියලා. මං යනවා උඩ ගන්න. හරිද? ඊට පස්සේ ටීචර් එනවා මොකයි මු උඹට අරවට උඹයි ගැව්වේ කියලාවම කියන්න උත්තරයක් නැහැ. ටීචර් මගේ කෙල්ල ටෝක් කරනවා කියලා කියන්න බෑනේ. ඇත්තටම මේ පරණ දේවල් ගැන හිතලා බැලුවම මාරම ලස්සනයි. මාරම දැන් ගමේ බැලුවත් ඉස්කෝලේ නිමාවට දවස්වලට උදේ නැගිට්ටාම කන්න ඕනද බොන්න ඕනද දත් ටික මදිනවද මූණ වදනවද ඒව වැඩක් නැහැ. ගියා රස්කල් ගන්න ගිහිල්ලා අවස පාට 6ට තමයි ගෙදරට එන්නේ. මගේ අම්මා නැහැ තාත්තත් ළඟදී තමයි ආවේ ඉස්සර හිටියේ නැහැ. ආච්චි තමයි බලාගත්තේ. ආච්චි කෝටරම් පන්නනවා වට ගේ වටේම පන්නනවා මේ උදේ නම් කොහෙද මං ගියේ කියලා. ගානක් නැහැ. මාරම සතුටුයි. ඒ වුණාට දැන් පොඩ්ඩක් හිතලා බලන්න මේ දැන් රස්සාව කරන්න ඕනේ. දැන් ඇත්තටම මාර බරයි ඔළුවට. අර ඉස්සර කාලේට යන්න තිබ්බනම් ආයේ කියලා වැඩක් නැහැ. දැන් ඔළුවට මාර ප්‍රශ්නේ. දැන් ආච්චි රසනීපයි. එයාලා බලන්න ඕනේ. තමන්ට කියලා නේ මිනිස්සු බලන්න ඕනේ. සමහර කොල්ලෝ බැඳලා උන්ට ළමයි ඉන්න. උන් ගැන බලන්න ඕනේ. මේ හැමදේම අයියේ මේ පොඩි කාලේ බලද්දි අපි අර විඳින සතුටින් ඉන්න කාලේ ඒ කාලේ විතරයි. ඒ කාලෙන් පස්සේ අපිට සතුටක් ලැබෙනවා කියන එක ආයේ අපිට නොතේරෙන වයසේ තියෙන කාලය මාරම ලස්සනයි. අපිට තේරෙන්න ගන්නකොට මේ සමාජය ගැන මේ ජීවිතය ගැන තේරෙන්න ගන්නකොට මාරම කටුක. ඇත්තටම මේ අර පරණ තත්ත්වයට යන්න පුළුවන් නම් මාරම මේ ආසාවක් තියෙනවා. ඉස්සර පොඩි කාලේ ලොකුවටම හිතෙන්නේ අපි කවදාද ලොකු වෙන්නේ කියලා. ඔව් අපි කවදාද ලොකු වෙන්නේ අපෝ තව මෙන්න මේ වයසට ගියා නම් හරිය නේද මෙන්න මේ ලොකු වුණා නම් හරිය නේද කියලා. ඇත්තටම මගේ ඇස් දෙක ඉස්සරහා පේත් තියනවා වගේ ඒ ටික. හැබැයි දැන් හිතෙනවා අන්න අර වයසට කලින් හිටපු වයසට ගියා නම් හරිය නේද කියලා. අම්මපා. ඒ තරම් මේ කටුකයි කියන්නේ ජීවිතේ හැමදේම ඔළුවට ගත්තාම මේ මත්තේ නැහැලා ජීවත් වෙනකොට
මේ විදිහට දැන් බලනකොට අර විදිහ බලනකොට ඒ විදිහ මාර නිදහස්. ඒ විදිහ මාරම නිදහස්. ඒ විදිහට ඇත්තටම හිතතර ප්‍රශ්න නෑ. වෙන දේ බලාගෙන දෙන දේ කාගෙන ඇත්තටම මේ වෙලේ එන්නේ තමයි හිටියේ. දැන් එහෙම නෑ. දැන් තමන් බලන්න ඕනේ හැමදේම. තමන් බලන්න ඕනේ මොකද්ද වෙන්නේ ඉස්සරහට මොනවද වෙන්නේ දැන් මොකද්ද කෙරෙන්න ඕනේ. මම මේ කතාව මෙච්චර දුරට කියන්න හේතුව අපිට මිස් වෙන කාලේ තියෙනවා. අපේ හොඳම කාලේ. අපි හොඳම කාලේ අපි විඳින්න ඕනේ. ඒ හොඳම කාලේ විඳින්න ඕනේ. ඊට පස්සේ මොකද අපිට ආයෙ ඒ හොඳම කාලේ ආපහු එන්නේ නැහැ. ඒ වයසට අපිට ආයෙ යන්න බෑ. ඒ නිසා ඒ හොඳම කාලේ විඳින්න ඕනේ. මේ දැන් කාලේ කොල්ලෝ කෙල්ලෝ මං හිතන විදියට අවුරුදු 13 වෙන ළමයි ඉන්නවා. දැන් කාලේ යාළු වෙනවා කොල්ලොත් එක්ක. සෙට් වෙනවා. අර ඉස්සර තිබ්බර මේක විඳින්නේ නැහැ. දැන් කාලේ ඒක නැති කරගෙන ෆෝන් එකට හැබ්බැහි වෙලා නැත්තම් ආදරයට හැබ්බැහි වෙලා එහෙමයි. මේ ඉස්සර අපි ගත්තොත් එහෙම අපි ගොඩාක් ඉතින් මේ වයසක මිනිස්සු නෙමෙයි. මං කියන්නේ ඔය 2000 ගණන් වල තමයි 2005 6 ඔය වයසේ අපි සෑහෙන පොඩි නේ 2006 බැලුවා මට අවුරුදු 12ක් වගේ වෙන්නේ. අන්න ඒ වගේ දවස්වල අපි නම් බෝලේ බැට් එකක් කරන් බෝලේ බැට් එක අරගෙන ගිහලා සෙල්ලම් කරනවා. මිදුල හරිය සෙල්ලම් කරනවා. නැත්තම් ජිල් බෝල ගන්නවා. නැත්තම් කබඩි සෙල්ලම් කරනවා. නැත්තම් නොන්ඩි සෙල්ලම් කරනවා. දැන් බලන්න ඒක තියනවද කියලා. දැන් නෑනේ. දැන් ඇවිල්ලා ෆෝන් එකයි. දැන් බලන්න අවුරුදු 13 7 වසරේ කියන 10 වසරේ පව වෙන්න කලින් මේ ළමයින්ට ආදරයක් ගැන හිතන. ආදරේ තමයි කොල්ලෙක් සෙට් වෙනවා. මම කියන්නේ ඒක එපා. ඒ කාලේ මාර සුන්දරයි. දැන් ඔයා ඉන්නේ අවුරුදු 10 12 13 ඒ වගේ වයස නම් ඔයාගේ ජීවිතේ මාර ලස්සනයි. ඔයාගේ ජීවිතේ නැති කරගන්න එපා මේ එක එක දේවල් වලට හැබ්බැහි වෙලා. විඳින්න. ජීවිතේ උපරිම විඳින්න සෙල්ලම් කරන්න පාඩම් කරන්න හොඳට. අනවශ්‍ය දේවල් ගැන හිතන්න එපා. වෙලාවට කන්න බොන්න. පුළුවන් ඕනේ දේ වැස්සේ තෙම වෙන්න. වැස්ස අපි නෑ වැස්සක් එනකොලට වැස්සේ තෙමෙ සෙල්ලම් කරනවා. හැබැයි දැන් බෑ. දැන් වැස්සේ තෙමුනොත් එමේ උදිපාන්දර ඔලුව දැක්කම හේතුව ප්‍රශ්න වැඩි ඔලුවේ. දැන් අපි වැස්සේ තෙමෙනකොට අපි හිතන්නේ වැස්සේ තෙමෙන්න යන්න කලින්ම වැස්සේ තෙමෙන්න හොඳ නෑ. වැස්සේ තෙමෙනකොට අනිවාර්යෙන් ඇම්බියුලන්ස් ආදෙනවා අනිවාර්යෙන් උණ හැදෙනවා කියලා. ඒ නිසාම අපිට පවුද උදේ උනාරේ ඇම්බියුලන්ස් ආව නැත්නම් මොකක් කරේ ඇද ලෙඩක් ඇදෙනවම. හැබැයි ඒ දවස්වල අපි එහෙම හිතුවේ නෑ. මොකෝත් හිතන්නේ. වැස්සේ තෙමෙන එක ගානක්වත් නෑ. වැස්සේ තෙමෙනවා. පවුද වැස්සේ තෙමෙනවා. ඊට පවුද වැස්සේ තෙමෙනවා. ගානක් කිසිම ලෙඩක්. ඒ කියන්නේ මනසනේ. තමන්ගේ මනස තමයි හැම දෙයකට. මම කියන්නේ පොඩි ළමයි මේ වයසට ආවම පස්සේ ඒ අර තිබ්බ සතුට නෑ. අතරම ළමයි නෑ. මගේ නංගියෝ මගේ මල්ලියෝ මම කාට උනත් කියන්නේ ඔය ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න. සතුටින් ඉන්න පුළුවන් කියන කාලයක් තියෙනවා. ඒ සතුටින් ඉන්න පුළුවන් කාලේ ඔයාලගේ හිතේ නිදහසක් තියෙන කාලේ විතරයි. ඔයාලට මොහොලකුවට මේ ජීවිතය ගැන මේ සමාජය ගැන පවුල් බර ගැන නැතුව තියෙන කාලේ. ඔය කාලෙම ඔයාලා මේ ආදරයක් අර මේක ෆෝන් එකේ මේ චැටින් එව්වට හැබ්බැහි වෙන්න එපා. ඔයාලගේ ලස්සන සුන්දර කාලේ ඔයාලා විඳින්න. මේක බලන් ඉන්න මේ අම්මා තාත්තා උනක් කමන්නේ තමන්ගේ ළමයින්ට උපරිම ආදරය දෙන්න ඒ පැත්තට යන්න. ඒ පැත්තට යන්න මොකද ඒ කාලේ ආයම් වෙන්නේ. මට නම් මම මෙච්චර මේ දුරයිලා කතා කරන්න හේතුවත් මේ මට ඒ කාලය ගැන මාර දුක්. මට ඒ කාලේට ආය යන්න තිබ්බනම් හොඳයි කියලා හිතුවා. මගේ ඇස් දෙක ඉස්සරහින් නිකන් පේනවා. එක එක වැඩ කරලා එක එක දේවල් කරලා එක එක බැනුම් අහගෙන රුටි කාගෙන මොනතරම් මේ සතුටින් හිටියද ඒත් ඒ පොඩි වෙලාවක ඒ නිසා ඉතින් පොඩි ළමයි ඔයාලා එක එක වැඩකට නැති නාස්ති වෙන දේවල් ගැන හැබ්බැහි වෙන්නේ නැතුව ඒ ජීවිතය සතුටින් ගෙවන්න. මොකද අපි ළඟ වයසට ආවන් පස්සේ කාලය මෙහෙම කරද්දී යනවා. තප්පරෙන් යනවාමයි. පස්සට එන්න ඉස්සරහට යනවාමයි. ඉස්සරහට යන්න තමන්ට වයස යනවා අපිවත් දන්නේ. මම දැන් මේ කතා කරන වෙලාව වුණත් තප්පරෙන් ඉස්සරහට යනවා මිස පස්සට එන්නේ නැහැ. මේ පස්සට ගිය හැමදේම අතීතයට අයිති වෙනවා. එතකොට ඒවා මතකයන් විතරයි. මේ මතකයෙන් විඳින්න පුළුවන් පමණයි. ඒ මතකේ මායයි මතක් කරගෙන විඳින්න පුළුවන් එච්චරයි. ඒ හැරෙන්න මේ
ආපස්සට ඒකට යන්න බෑ. සුබ දවසක් වේවා හැමෝටම. බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න. මිතුරා කියන මගේ YouTube channel එක මෙච්චර කාලයක් මගේ වීඩියෝස් මාළුකුවට නෑ. මාළුකුවට views ගිහිල්ලා නෑ. ඒත් මම මේ වැඩේ කරගෙන යන්න හිතනවා ගොඩක් කාලයක්. පුළුවන් නම් මේ වීඩියෝ එක බලලා පොඩ්ඩක් හරි හොඳයි කියලා හිතෙනවා නම් නැත්නම් තව මට කතා කරන්න තව මොනවාර අවස්ථාවල් තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරලා මේ channel එක මෙච්චර කාලයක් බලලා subscribe කරේ නැත්නම් අදවත් subscribe කරලා like එකක් දාගෙන යන්න ඒක ලොකු උදව්වක් මට. එහෙනම් දුසරණයි මොඩම්.